වර්තමාන ලෝකයේ ගුවන් යානා තාක්ෂණයේ පියා විදියට අපි සලකන්නේ රයිට් සහෝදරයන්ව. නමුත් මීට වසර දහස් ගණනකට කලින් ශ්‍රී ලංකාවේ අහස ජයගත් මහා අධිරාජ්‍යයක් සිටියා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔහු නමින් රාවණා. දඩුමොනරය ගැන අපි අහලා තිබුණාට ඒ යානා ගොඩබස්වන්න ලංකාවේ තැනින් තැන ඉදිවුණු ගුවන් පත ගැන ඔබ දැන සිටියාද? අද අපි හෙළි කරන්නේ වසර 5000කට වඩා පැරණි අදටත් සාධක ඉතිරිව තිබෙන රාවණා රජුගේ අභිරහස් ගුවන් තොටුපළවල් ගැනයි. උස්සංගොඩ අභ්‍යවකාශ මධ්‍යස්ථානය. උස්සංගොඩ භූමිය අනෙක් ප්‍රදේශවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙහි කිසිදු ශාකයක් වැවෙන්නේ නැති තරම්. භූවිද්‍යාත්මකව මෙහි පස අධික තාපයකට ලක් වී ඇති බවත් පෙනේ. උස්සංගොඩ භූමිය අනෙක් ප්‍රදේශවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙහි කිසිදු ශාකයක් වැවෙන්නේ නැති තරම්. භූවිද්‍යාත්මකව මෙහි පස අධික තාපයකට ලක් වී ඇති බව පෙනේ. ජනප්‍රවාදයට අනුව උස්සංගොඩ කියන්නේ රාවණා රජුගේ ප්‍රධානතම ගුවන් අංගනයක්. හනුමාන් විසින් මෙයට ගිනි තැබූ බව පැවසුණත් පර්යේෂකයන් පවසන්නේ අධික වේගයෙන් හා තාපයකින් යුත් යානන් විතර ගොඩ බැස්සීම නිසා මෙහි පස රතු වී පිලිසී ඇති බවයි. අදටත් මෙහි ඇති ගල්වල චුම්බක ශක්තියක් ඇති බව පැවසෙනවා. තොටුපොළ කන්ද නුවර එළිය ප්‍රදේශයේ පිහිටි මෙහි මුදුන තැන්නක් වැනි සමතලා බිමකි. යානා ගොඩ බෑමට මෙය ස්වභාවිකවම සුදුසු ස්ථානයකි. තොටුපොළ කන්ද නමින්ද එහි අර්ථය පැහැදිලිය. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 7000කට වඩා උසින් පිහිටි ගුවන් තොටුපළක්. ඒ වගේම වාරියපොළ සහ කුරුණෑගල යන ස්ථාන රාවණා රජුගේ යානා අහසට නැංවූ සහ ගොඩ බැස්සූ මධ්‍යස්ථාන ලෙස සැලකන්නේය. සීගිරිය සහ ගුරුළුපොත සීගිරිය මුදුනේ ඇති ජල තටාක සහ සමතලා බිම යානා රඳවනයක් ලෙස භාවිතා කළ හැකි වීම. සීගිරිය කියන්නේ හුදෙක් බලකොටුවක් විතරක් නෙවෙයි. එය අහසට ඉතා සමීපව නිර්මාණය කළ මාලිගාවක්. එහි මුදුනේ ඇති තාක්ෂණය අදටත් ඉංජිනේරුවන්ට ප්‍රහෙලිකාවක්. ඒ වගේම ගුරුළුපොත ප්‍රදේශයේ පැරණි රාවණා රජුගේ අන්තఃපුරය තිබූ බවත් එහි යානා ගාල් කර තිබූ බවත් විශ්වාස කෙරෙනවා. රාවණා ඉතිහාසය කියන්නේ හුදෙක් මිත්‍යාවක් නොවේ. ලංකාව පුරා විසිරී ඇති මේ ස්ථාන නාම සහ භූවිද්‍යාත්මක සාධක අපිට කියන්නේ සැඟවුණු මහා තාක්ෂණික කතාවක්. මේ ගැන ඔබේ අදහස කුමක්ද? රාවණා රජු සැබවින්ම අහස ජයගත්තාද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. නැවත හමු වෙමු.